මැවුම්කාර දෙවිඳුන්ගේ කරුණාව තුළ අදත් ලස්සන දවසක් දකින්න අපි භාග්‍යවන්තකම ලැබිලා තිබෙනවා. අද දවස අපි බලමු ශුද්ධ බයිබලයේ යොහාන් පොතේ පළමුවන පරිච්ඡේදයේ 38 වෙනි පදය. යේසුස් වහන්සේ හැරි ඔවුන් තමන් පස්සේ එනවා දැක නුඹලා සොයන්නේ කුමක්දැයි ඔවුන්ගෙන් ඇසූසේක. සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, අප ජීවත් වන කාලය පුරාටම වැඩි කාල පරිච්ඡේදයක් වැය කරනු ලබන්නේ යමක් සොයන්න. මම විශ්වාස කරනවා මේට සවන් දෙන්නව ඔබත් මා කිව්වා දෙයට එකක වෙයි කියලා. අපි හොඳ ජීවිතයක් සොයන්න වෙහෙසෙනවා. හොඳ ආර්ථික මාවත් අපි සොයනවා. හොඳ විවාහ බැඳීමක් අපි සොයනවා. කමම් බිමන් යාමට ජීවත් වෙන්න හොඳ වාහනයක්, පරිසරයක්, නිවසක් අපි නිරතුරු සොයනවා. මේ වගේ බොහෝ දේ එනම් අපි සොයනව විවිධ දේ ගැන අපට උදාහරණ ඕන තරම් කතා කරන්න පුළුවන්. මගේ ස්නේහවන්තය, දිනක් යේසුස් වහන්සේ පසුපස එන්නා වූ ගෝලයන් දෙදෙනෙකුගෙනුත් යේසුස් වහන්සේ අහනවා නුඹලා සොයන්නේ මොනවද කියලා. මං ඔබගෙනුත් ඇසුවොත් ඇත්තටම යේසුස් වහන්සේ විශ්වාස කරන්නා ඔබ එතුමා තුලින් සොයන්නේ මොනවද? ආශිර්වාදයක් පමණක් සොයන්නටද උන්වහන්සේව ඔබට අවශ්‍ය වන්නේ? ඔබ ඔබගෙම මේ ප්‍රශ්නය ඇසුවොත් මොන වගේ පිළිතුරක් ඔබට අවංකව ලැබෙයිද? මගේ ස්නේහවන්තේ, ඇත්තටම යේසුස් වහන්සේ තම දේවත්වය අතහැර මේ පොළොවට ආවේ විනාශ වෙන ජීවිත සොයලා ඔවුන්ට ජීවනය ලබා දෙන්නයි. ඒ උන්වහන්සේ ප්‍රේමය නිසාමයි. ඇත්තට අපි උන්වහන්සේ සොයන්නේ ඒ ප්‍රේමණීය තරුණ වහන්සේට අපි සැබෑවටම ප්‍රේම කරන නිසා. නැත්නම් යමක් ලබා ගන්නව ප්‍රධාන අරමුණෙන්ද අපි උන්වහන්සේව සොයන්නේ. ඔබට එක් රහසක් අද දවසේ කියන්නම්. අපි මේ මුළු ලෝකය ලබා ගන්න උත්සාහ කළත් ඇත්තම වැඩක් තියෙද දෙවියන් වහන්සේ එයි නැතිනම්. එසේනම් අපි ඇත්තටම සොයන්න ඕනේ මොනවාද? එදා යේසුස් වහන්සේ ගෝලයන් දෙදෙනාගෙන් ඇසුව ප්‍රශ්නය අද අපිනුත් උන්වහන්සේ අසනවා. මගේ ස්නේහවන්තය, ශුද්ධ බයිබලයේ මතෙව් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි පදේ කියනවා ප්‍රථම කොට සොයන්න අවශ්‍ය දේ මොනවලුද? උන්වහන්සේගේ රාජ්‍යයත් උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම. එවිට අපි අර ජීවිත කාලයේම වෙහෙසලා සොයන්නා වූ සියල්ල උන්වහන්සේ අපට දෙනු ලබනවලු. එහෙනම් අපි ඇත්තටම සොයන්න ඕනේ මොනවාද? මෙතෙක් කල අපි සෙව්වේ මොනවාද? මගේ ස්නේහවන්ත, අපි වෙනස් වෙමු. තව දෙවියන් වහන්සේට ළඟ වෙමු. උන්වහන්සේ කොයි වගේද කියලා රසබලා දැනගන්න තවත් අපි උන්වහන්සේව සොයමු. මන්ද ජෙසායා පොතේ 55 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ කියනවා ස්වාමීන් වහන්සේ සම්බන්ධ නම් උන්වහන්සේව සොයන්නලු. අපි උන්වහන්සේ සොයන කල හම් වෙද්දී එතුමාට යාඥා කරනලු. ඒ වගේම මතෙව් පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ කියනවා ඉල්ලන්නා වූ අයට ඒක ලැබෙනවලු, සොයන්නා වූ අයට සම්බ වෙනවලු. එහෙනම් අපි සැබෑ ලෙස දෙවියන් වහන්සේව සොයමු. එතුමා අපට තවත් ආශිර්වාද කොට ඉහළින් ඉහළට අපව ගෙන යන ලබයි. අපි මේ වචනේ බාර කරමු. අපි යාඥා කරමු. ප්‍රේමනේ පියාණේ, ඔබ වහන්සේ සුද්ධ වචනේ නිසා ස්තුතියි. අද දවසේ ඔබ වහන්සේ අනර්ග වචනේ ඔබ වහන්සේ අපට මඟ පෙන්වීමෙන් ඔබ කතා කරන නිසා ස්වාමීන් අපේ ජීවිතේ ප්‍රථම දේ කුමක්ද? ස්වාමීන් වහන්සේ දවස් අපේ වචනේ මඟ පෙන්වන්න. දැන් අපිට සමන් දෙන්නව සෑම ජීවිතයක් මේ වචනය තුලින් තව ගොඩනගෙන්න ඔබ වහන්සේ රසබලා දැනගන්න මේ වචනය ඔබ වහන්සේ ආශිර්වාදයක් කරනවා. අද දවසේ උන් කරන සෑම කටයුත්තක් ඔබගේ ජීවිතේ පොරබදින්නව සෑම කාරණක ඔබ වහන්සේ දැකලා මේ සෑම ජීවිතයට ඔබ වහන්සේගේ අතකැසීම උත්තරේ මාවත මඟ පෙන්වීම ඔබගේ ආශිර්වාදය තමයි ඔබ ගෙනගෙන යනවා. ස්වාමීන් යමෙක් ස්වාමීන් පීඩාවට පත් වෙලා ස්වාමීන් කිසිදු ස්වාමීන් සරණයක් නොවතු ඉන්නවා නම් ස්වාමීන් ජීවිතය ස්වාමීන් වහන්සේ අතකසලා ඒ ජීවිත ඔබ සනසලා ආශිර්වාද කරනවා. දැන් ඔබගේ බලවත් හස්ත මේ වචනයත් අපිට සමන් දෙනවා සෑම ජීවිතයක්ද ඔබගේ බලවත් හස්තයට බාර කරනවා, කැප කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නිර්මල නාමයට. ආමේන්.